ඉන්නවද කොහෙද? මේන් ආවා. අපි යනවා කතරගම. Okay, let's go. මේ ලොක් කරමු මචං. Okay, right? Yeah. ආනෝ. ඔන්න අපි ඇවිල්ලා තියෙන බටුකේ උස වලට දැන් ඉන්නේ මේ ගණපති දේවාලයේ. පූජාව තියන්න තමයි හදන්නේ. ආවේ මේ රමේෂ්ලත් එක්ක ඉතින් පූජාව කරා නේද මම සාමාන්‍යයෙන් ඒ අදහනවා විචාරගෙන Do you have mashed or lighter? No. Wait, what about this one? Huh? What about this one? You can eat here? Yeah. You can draw something here, right? Wait, how to one flower. What? Ah, okay, good. Last number. This is our pusari. Bro, can you check with him? Lighter? காவடிய தூக்குங்கயா பத்து மலை முருகனுக்கு அரகரோகரா சொல்லி பாடுங்கயா வள்ளி மன வாழனுக்கு காவடிய தூக்குங்கயா பத்து மலை முருகனுக்கு அரகரோகரா சொல்லி பாடுங்கயா வள்ளி மன வாழனுக்கு சேவக்கொடியோ Hey, you are lucky, huh? Lucky, huh? You can eat. It's very rare. You can eat that one. Like. Hey, I'm for only going to This guy. Dia makan. Veggie biryani. Veggie ne? Oh, veggie. मैं सर तमा vegetarian. बीट तक को मजा आएगी लगाते हैं
Chicken biryani. Yeah. Thank you. अंपारे गोल्लेत्तमයි ඈ अंपारे गोल्लेत्तमයි ඈ අංගමනේ යenge අපයිනේ ඔන්න බ්‍රෝ ගෙදර ගෙනාවා ඉන්න මං එන්නම් ආයි කියලා බා තවත් එක්කට පස්සේ යනවා දැන් තමයි එන්නේ ගෙදර. A few moments later. සිරි වෙන්න නින්ද ගියා මම ආවේ මම බුදු පිළිමේ හයි කරන්න. Hi girl, did you miss me? බුදු පිළිමේ හයි කරා. හරි. වැඩ ඔක්කොම ඉවරයි වාහනේ ගෙදර ගෙනාවා. හෙට ඉඳන් ඉතින් වැඩට යන්න තමයි ආයෙ තියෙන්නේ. ඊට පස්සේ හෙට වයිෆ් වෙනවා මාස 3කට පස්සේ. එයා එනකොට යනකොට මේ වාහනේ තිබ්බේ නෑ. එනකොට වාහනේ තියෙනවා. හෙට තමයි ඉස්සල්ලාම මේ වාහනේ දකින්නේ. අපි බලමු එයාගේ රියැක්ෂන් එක කොහොම වේද කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ළඟ වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේදී. channel එක පොඩ්ඩක් grow කරන්න හිතුවා. ඉතින් ළඟ වීඩියෝස් වැඩේ. ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න. බුවා වෙන ගමන් ඉන්නේ. 4යි මෙහෙට 4:00 ලෑන්ඩ් කරනවා. එහෙනම් ඔයාලට වැඩ ඇරීම යන්න පුළුවන්. ඔව්. ඉතර පන්තියල්ල බස් එනකම් බලන් හිටියාගේ මේ දැන් ඉන්නේ ප්ලේන් එක එනකම් බලාගෙන. මේ ආවේ ෆ්ලයිට් එක. මේකේ තමයි ඉන්නේ. නියම මාතල් වැඩි. මේක තමයි අද ලංකාවේ ඉඳන් ආපු ෆ්ලයිට් එක. දැන් තමයි ලෑන්ඩ් කරේ. තා පැය භාගයකින් වගේ හම්බෙන්න පුළුවන් වෙයි. මාරාතල් පිල්ල ඉන්නේ මාස 3කට පස්සේ මැලේසියාවට නොවැම්බර් 9 ගියාට පස්සේ ඔන්න අද තමයි වරාවේ තනියම ආව පස්සේ පාරට මං කිව්වා මේ අද වාහන නෙමෙයි ආවේ කියලා ග්‍රැබ් එකක් දාගෙන ආවේ කියලා කිව්වා සලක්ටිං වලට ගිහිල්ලා ටිප් එක ගන්නවා බලමු රියැක්ෂන් එක කොහොමද කියලා නේ ෆෝන් එකට කරන්න මම කිව්වා ඩෙක් එක පැත්තේ ඉන්න කියලා ඒ ඊපංගරේ ඉන්නවා මන් දන්නේ. A few moments later. ඉන්නවද කොහෙද මම දන්නේ එයා පැත්තෙල්ල ඉන්නවා. ඔව් පොර තමයි. Good morning. යකෝ හෙන තඩි වෙලානේ මේකා. යකෝ හරිද? ඇයෙන්නේ ඇයියා මිට්ස් එකට ගිහලා මම අරන් දෙන්න. යකෝ සයිස් එක බලහන්කො මුගේ. හෙමින් කතා කරන්නේ ඇයි? කට වැහිලා වගේ. කතා කරලා පොඩ හයියෙන්. ස්ටාර්බක්ස් එකට යන් හවස. දැන් මිට්ස් එකේ මොනවද අරන් දෙන්න? මට කොහොමද ඉතින්? එහෙම තමයි ඉතින් ආය තේන්නේ කියාවුම. යන්න ගෙදර යන්නේ මේ ගේ අස් කරන්න තියෙනවා, පිඟන් කෝප්ප හොදන්න දෙනවා, ගේ අතු ගහන්න දෙනවා, මොප් කරන්න තියෙනවා, වැඩ ටික කරන්න ඕන. ආවඩ ආව මෙතන වැකේෂන් ගත කරන්න. ගෙවරමස් නෑ ඔන්න පෙන්ස් පළවෙනි දඩේට කෙලියා යන් මේ ට්‍රේන් එක ගන්න. ඕක මේ ට්‍රේන් එකේ බොන්න බෑ. කඩන්න ඉක්මන කඩාගෙන ගොන්න. කියන්න ගන්න ඔබත් මේ පළවෙනි වතාවට තමයි මාගේ කාර්යය දැක්කේ. මාගේ කාර්යය නෙමෙයි. ඔබගේ කාර්යය. අපගේ කාර්යය. පුළුවන් නම් හොයාගෙන බලන්න. නෑ. නේ. යාර යන්නේ යහෙට යන්නකෝ බලන්න. Nè
කොහොමද ඒක? කොහොමද? මේ අරන් එන්නේ පිටිපස්සේ. බලන්න ලොක් කරලා කියලා මට අමතකයි උදේ ලොක් කරලා කියලාද කියලා. නෑ මේ ඉස්සරහින් අරලා බලන්නකො මේ ලොක් බෑ කියලා. ලොක් නේ? ඔතනින් දාන්න එපා. ඔතනින් දාන්න බැරිද නේ? එපා පයින් ගහන්නේ. ආපු ගමන්ම කණ්ඩ හදන්න එපා වාහනේ. දෙන්නේ මේකත් ඇතනින් දාන්න. වැටෙන්නේ නැති වෙන තියන්න. බද්දන්න එපා යකෝ. තන දේවාලේ නගින්නේ නේ. ඇයිස් මගේ බීමෙන් මට කියන්නද? බීම එක කෑම බීම තානං. අනේ මේ අයියේ. ක්‍රීම් ක්‍රීම් ක්‍රීම්. ඔබට මොකද හිතෙන්නේ ඉතින් වාහනේ සම්බන්ධව? මං අර මගේ පරණ පර්ෆියුම් එක ගෙහුවා. පොඩි ඔයනේ. පොඩ්ඩක් ඉන්න වෝම් අප් වෙනකන් වාහනේ. සීට් එක ඇඩ්ජස්ට් කරලා ඔක්කොම කරලා හදා ගන්න ඕන ගානකට. මං පිටිපස්සටම දාලා තිබ්බා. ඉතින් පොඩ්ඩක් ඉන්න AC වැඩ කරනවා. කුණු දාන්න අරේ මේ කුණු දාන්න මේ එහා පැත්තේ සයිඩ් එකේ තියෙනවා ඒක දාන්න. මම පයින් එන්නම්. මෙතන මේ තෙමෙනවාට මොකක් හරි මේව කරන්න. දැන් මේ කප් හෝල්ඩ් එක මෙහෙම කරලා මෙතන තියන්න ඕන. තවුඩින් මේ කප් හෝල්ඩ් එක ඇතුළේම තියන්න එපා. මේකට මම මොකක් හරි සොලියුෂන් එකක් හොයන්න. මගේ පැකේජ් එක දෙන්න. මගේ හොස්පිටල් දාන්න. විතර මතක නැතුව හොයි තාට්ටේ වැදිලා ඔය ළමුන්ගේ. දැන් නම් තනියම තමයි ඈ. තනියම. කොණ්ඩේ මේ වැවිලා නෙමෙයි අර තෙල් එකට කො ගිහිල්ලාද කොහෙද කොණ්ඩේ. කොහමද ගෙදර ලස්සනද? පිළිවෙලට තියලා තියෙන්නේ. පිළිවෙලට තියාගෙන ඉන්නේ මං ගෙදර. විනාශ කරන්න එපා. කොහමද පිළිවෙල? කොහොම හැඩි කරනවා. මෙහෙට චූටි බෑග් එකේ ඕක නෙමෙයි. නෑ අයියේ මේ ෆොටෝෂොප් එකක් තියෙන්නේ සුදු. ඔව්. ඉතින් කිලෝ වැඩි හින්දා අයින් කරා. ඉතින් ලොකු පාර්සල් එතුවා. ඔන්න බලංකො සෝමාලියා මෙතන ආවා වගේ. ඕ නදාවේ කෙලියා. මෙච්චර දවසක් පොළොසුයි බතුයි කකා ඉඳලා මේ අද දෙනවා. අද කනවා. ඒ දඹුල්ල